අම්මා කියන්නේ ඇත්තටම මොන මනුස්සෙක්ට කතා කරන්න දුන්නොත් අමාරුම දෙයක්. நான் ஒரு அம்மாவா ஆனதுக்கு பிறகு என் அம்மா என்னைய வளர்க்குறதுக்கு எவ்வளோ கஷ்டப்பட்டு இருப்பாங்கன்னு இப்போ விளங்குது. ජීවිතේ මට හම්වෙච්ච හොඳම හමුවීම. අම්මගේ ආදරයට සමාන කරන්න පුළුවන් තවත් ආදරයක් මේ ලෝකේ නැහැ. I'm here because of my mother. මගේ එනර්ජි එක මගේ අම්මා. මට හරිම අමාරුයි අම්මා නැති දවසක් ගැන හිතන්න. ජීවිතේ එයා කියලා දීපු හොඳම දේ මං හිතන්නේ එයා නැතුව ජීවත් වෙන්න. මං හිතන එක මං හොඳට කරනවා කියලා. එයා ඉන්න තැනක ඉඳන් බලන් ඇති. අම්මා මාව මගේදී අතෑරියා නම් අද මම කියලා කෙනෙක් නැහැ. She's just the best person. I don't think there is anyone in my life who can replace my mother. මගේ අම්මා තමයි මගේ සාර්ථකත්වයේ පිටිපස්සේ ඉන්නේ. මට මගේ අම්මට මගේ තාත්තට මගේ සහෝදරයාට මට යාළුවට හැමදේටම මට හැමදාම මේ වෙනකම්ම ඉන්නේ මගේ අම්මා විතරයි. அம்மா அந்த வார்த்தையை சொல்கிறப்பே எனக்கு சரியான சந்தோஷம். ஏன்னா என் வாழ்க்கையில் மறக்க முடியாத ஒரு ஆள்னா என் அம்மா தான் அது. I know that she's now very old and I have a duty for her to be safe and be healthy as well. ඉතින් මම්මගේ අම්මට ගොඩාක් ආදරෙයි. அம்மா நான் உங்களை ரொம்ப மிஸ் பண்ணுறேன். ஐ லவ் யூ அம்மா. අම්මට අනේ මං ආදරේ කියලා කිව්වනම් ඇති. එයා දන්නවා ඉතින් මං ආදරේ කියලා. මං ඔයාට හරි ආදරේ අම්මේ. Thank you, Amma, and I love you. මං අම්මට ගොඩක් ආදරේ අම්මේ. මගේ අම්මට මං ගොඩාක් ආදරේ. මං හරි ආදරේ අම්මට. Thank you, Amma, for all the hard things and all the time that you have been looked after me, and love you always and wish you good health. මදර්ස් ඩේ හැම අම්ම කෙනෙක්ටම හැපි මදර්ස් ඩේ කියනවා. මොකද මට අම්මගේ වටිනාකම ගොඩක් දැනෙනවා අඩුව නිසා.